ආයිබෝවන් මම තිලෝෂ. අද මම සංචාරය කරන්න යන්නේ ලංකාවේ තියෙන උසම කන්ද පිදුරුතලාගල. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ පිදුරුතලාගල කන්ද සංචාරය කරන්න එන්න. මේ පිදුරුතලාගල කන්ද සංචාරය කරන්න යන්න තියෙන ලේසිම මාර්ගය තමයි මේ යන්නේ. ඉතින් මේ මාර්ගය ගැන කියනවා නම් සුරම ඔයගොල්ලෝ එන්න ඕනි නුවරඑළිය ටවුන් එකට. ඉතින් මේ නුවරඑළිය ටවුන් එකට ආවට පස්සේ පිදුරුතලාගල එන්න තියෙන ප්‍රවේශ මාර්ගයේ ඔයගොල්ලොන්ට එන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මේ මාර්ගය ගැන දන්නේ නැත්නම් නුවරඑළිය ඉන්න කායින් හරි ඇහුවොත් ඔයගොල්ලොන්ට කියයි කොහොමද මේ මාර්ගය තියෙන්නේ කොහෙන්ද එන්න තියෙන්නේ කියලා. ඉතින් මම මේ දැන් යන්නේ පොලිස් නිවාඩු නිකේතනයේ තියෙන මාර්ගය. ඉතින් මේ මාර්ගයේ කිලෝමීටරයකට එතර ආසන්න දුරක් එන්න ඕනි රක්ෂිත භූමියට ඇතුල් වෙන ප්‍රධාන ගේට්ටුව තියෙන ස්ථානට එන්න. ඉතින් මේ මගේ අය දකුණු අත පැත්තෙන් තියෙන්නේ පොලිස් නිවාඩු නිකේතනය. ඉතින් මේ පොලිස් නිවාඩු නිකේතනය ගාවට ආවට පස්සේ මෙතන ඉඳන් පොඩි දුරක් ඉස්සරහට එනකොට වම් අත පැත්තෙන් තියෙනවා රක්ෂිත භූමියට ඇතුල් වෙන්න තියෙන ප්‍රවේශපත් මිලදී ගන්න ස්ථානය. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ ප්‍රවේශපත් මිලදී ගත්තට පස්සේ තව පොඩි දුරක් ඉස්සරහට එනකොට ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පාලනය කරන ප්‍රධාන ආරක්ෂක මැදිරිය හම්බ වෙනවා. ඉතින් මේ ආරක්ෂක මැදිරියට ආවට පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එන සියලු දෙනාගේම පෞද්ගලික විස්තර කිහිපයක් ලබා ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ කාරුණික විය යුතුයි මේ යුද හමුදාවට මේ විස්තර කිහිපය ලබා දෙන්න. ඔයගොල්ලන්ගේ වාහනේ මේ මාර්ගයේ කිසිම තැනක නතර කරන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ මේ වාහනේ ප්‍රධාන ආරක්ෂක මැදිරියෙන් රක්ෂිත භූමියට දැම්මට පස්සේ ඒක පදවගෙන ඇවිල්ලා පිදුරුතලාගල කන්ද මුදුනේ තියෙන රථගාලේ එහෙම නැත්නම් වාහන නතර කරන ස්ථානයේ තමයි නතර කරන්න පුළුවන්. හරිම සුන්දර මාර්ගයක් දිගේ තමයි මේ පිදුරුතලාගල කන්ද මුදුනට එන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගය දිගේ ආවට පස්සේ ඔයගොල්ලොන්ට පිදුරුතලාගල කන්ද මුදුනේ තියෙන වාහන නතර කරන ස්ථානයේ ඔයගොල්ලොන්ගේ වාහනේ නතර කරන්න පුළුවන්. ඉතින් එතන වාහනේ නතර කරලා තමයි එතනින් එහාට ඔයගොල්ලොන්ට යන්න තියෙන්නේ පයින් කන්ද මුදුනට යනකම්.
මේ තියෙන්නේ ලංකාවේ උසින්ම පිහිටලා තියෙන තැපැල් පෙට්ටිය. අඩි 8200ක් උසින් තමයි මේ තැපැල් පෙට්ටිය පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට පුළුවන් මෙතෙන් ඇවිල්ලා පෝස්ට් කාඩ් එකක් දාන්න. ඉතින් මේ පෝස්ට් කාඩ් මිලදී ගන්නත් ස්ථානයක් මේ පිදුරුතලාවල කන්ද මුදුනේ තියෙනවා. අපි යන් එතනට ගිහලා බලමු. ලංකාවේ උසින්ම පිහිටලා තියෙන කැෆේ එක තමයි මේ. ඉතින් අඩි 8300ක් උසින් තමයි මේ කැෆේ එක පිහිටලා තියෙන්නේ. ඉතින් මේ අවන්හල ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් තමයි පවත්වගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලෝ තමතක් කරන්න එපා ලංකාවේ උසම කන්දට ඇවිල්ලා ලංකාවේ උසම කැෆේ එකෙන් රොටියක් කාලා ප්ලේන් එකක් බීලා යන්න. ඊට අමතරව මෙතන ඔයගොල්ලොන්ට අවශ්‍ය පෝස්ට් කාඩ් මිලදී ගැනීමට සලස්වලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට අවශ්‍ය පෝස්ට් කාඩ් මෙතනින් මිලදී ගැනීමේ අවස්ථාවක් තියෙනවා. මෙතනින් එහාට කන්ද මුදුනට එනකන් යන්න තියෙන්නේ පයින්. ඉතින් මේ හරිය යනකොට ඔයගොල්ලොන්ට විශාල ප්‍රදේශයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතරින් සඳතැන්න ලංකාවට දෙවි උසම කන්ද කිරිගල්පොත්ත කන්ද, තොටුපොළ කන්ද, අග්‍රපෝප, අග්ගල කන්ද, පට්ටිපොළ, අබේවැල, කෝටන් ප්ලේස් වගේ ප්‍රසිද්ධ ස්ථාන රාශියක් මේ හරියට ආව බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ හරිය යනකොට මේ ඉස්සරහින් තියෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් රේඩාර් පද්ධතිය. මෙතන ඉදිරියෙන් තියෙන්නේ ජාතික රූපවාහිනියට අයත් සංවේදන කුළුණු. ඉතින් ඔයගොල්ලෝ ආවොත් බලා ගන්න පුළුවන් මෙතන මේ සංවේදන කුළුණු රේඩාර් පද්ධතිය තියෙන විදිහ. මේ ජාතික රූපවාහිනියට අයත් සංවේදන කුළුණු තියෙන ස්ථානයට ආවට පස්සේ මෙතන ඉඳන් මේ දකුණු අත පැත්තට තියෙන පඩිපෙළ දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඉතින් මේ පඩිපෙළ දිගේ ඉස්සරහට ගිහුවම තමයි අපි ලංකාවේ උසින්ම පිහිටලා තියෙන පන්සලට යන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ. ඉතින් මේ පන්සලට යන මාර්ගය දිගේ ඉහළට යනකොට
මේ පිදුරු තලාගල සුන්දරත්වය ලස්සනට බලන්න පුළුවන් ස්ථානක් තියෙනවා. ඉතින් මේ මාර්ගයේදී අපි ඉස්සරහට ගිහින් බලමු මේ පන්සලට යන්න තියෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපේ ලංකාවේ කුසින්ම පිහිටලා තියෙන පන්සල. මේකේ නම තමයි සිව්මිනිසා වෙහෙර. අපි පන්සල අතුරට ගිහිල්ලා බලමු කොහොමද මේ පන්සලේ තියෙන සුන්දරත්වය කියලා. මේ පිදුරු තලාගල සංචාරය කරන්න ආවට කවුරුත් නොදන්න දෙයක් තමා පිදුරු තලාගල. එහෙම නැත්නම් ලංකාවේ උස්සම ස්ථානයේ තියෙන ස්ථානය. ඉතින් මේ සිව්මිනිසා වෙහෙර මේ පන්සල ඇතුලේ තමයි මේ ලංකාවේ උස්සම ස්ථානය තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ලංකාවේ උස්සම ස්ථානය. මීටර වලින් ගත්තොත් මීටර 2524ක් උසයි. අඩි වලින් ගත්තොත් අඩි 8281ක් උසයි. මේ තියෙන්නේ සමන්දේව ප්‍රතිමාව. අපි බුදුරජාණන් වහන්සේගේ වම් පාදයේ පිහිටපු සමනල කන්ද එහෙම නැත්නම් සීපාද ස්ථානයට මුහුණලා තමා මේ සමන්දේව ප්‍රතිමාව පිහිටවලා තියෙන්නේ. මම මේ දැන් යන්නේ පිදුරු තලාගල view point එක තියෙන තැනට. ඉතින් මෙතෙන් යන්න පන්සල පාස් කරලා පොඩි දුරක් ඉස්සරහට එනකොට
නැවත වතාවක් දකුණු පැත්තට හැරෙන්න තියෙනවා. ඉතින් හැරුණාට පස්සේ කොන්ක්‍රීට් මාර්ගය දිගේ ඉස්සරහට යනකොට තමයි මේ view point එකට යන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ view point එක තියෙන ස්ථානයට යනකොටම ඔයගොල්ලන්ට ඉස්සරහම දකින්න ලැබෙන්නේ විශාල ස්මාරකයක්. මේ ස්මාරකයේ තියෙන්නේ මේ පිදුරු තලාගල කන්ද මුදුනට එනකන් තියෙන මාර්ගය. 30 වසරක් පුරාවට මේ මාර්ගයේ සාධක ආකාරය තමයි මේ ස්මාරකයේ තියෙන්නේ. ස්ථානයේ ඉඳලා පොඩි දුරක් ඉස්සරහට එනකොට තියෙනවා සලකුණු කිරීමේ ස්ථානයක්. ඉතින් ගොඩ දෙනෙක් වරදවා තේරුම් ගන්න තැනක් තමයි මේ ලංකාවේ මැද කියලා. ඉතින් ලංකාවේ මැද මෙහෙ නෙමෙයි තියෙන්නේ මාතලේ නාලන්දා ගිරියේ තමයි ලංකාවේ මැද තියෙන්නේ. ඉතින් කවුරුත් දන්න දෙයක් තමයි 1/1000 සිතියන් 92කට ලංකාවේ බෙදලා තියෙනවා කියලා. ඉතින් මේ සිතියන් 92 බෙදන ස්ථානය තමයි මේ තියෙන්නේ. ඉතින් මෙතන කියන අපි බිඳුවේ බිඳුවේ ස්ථානය කියලා. ඉතින් මේ ඉරි කෑලි වලින් පෙන්නලා තියෙන්නේ උතුර නැගෙනහිර දකුණ බස්නාහිර කියන ප්‍රදේශ තමයි පෙන්නලා තියෙන්නේ. මේ සිතියන් 92කින් සිතියන් 4කම පිදුරු තලාවකට කන්ද බලා ගන්න පුළුවන්. අංක වශයෙන් ගත්තොත් 61 62 68 69 කියන සිතියන් 4ම මේ පිදුරු තලාවකට කන්ද බලා ගන්න පුළුවන්. එතකොට 61 ගම්පොළ සිතියන්, 62 හඟුරංකත සිතියන්, ඊට පස්සේ 68 නුවරඑළිය සිතියම, 69 බදුල්ල සිතියම. එතකොට මේ සිතියන් 4ම මේ පිදුරු තලාවේ කන්ද බලා ගන්න පුළුවන්. මේ පිටිපස්සෙන් තියෙන පිළිරුව තුන්වන සිංහ රෙජිමේන්තුවේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන් 2021 අවුරුද්දේ තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන view point එකට ආපුවාම තවත් සුන්දර ප්‍රදේශ රාශියක් බලා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඒ අතරින් මන්දාරන්නුවර, දෙගල්හින්න තැන්න, දෙගල්හින්න view point එක, අපි කවුරුත් දන්න ආස කරන චැරියට් පාත්, නකස්කඳ පන්තිය, ගොම්මානිය, උන්නස්කිරිය, නවනගල, කෙහෙල්පත්දෝරුව, කනවිද්දාගල, යහංගල, කුකුලාගල, වික්ටෝරියා ජලාශය, රන්දෙන්කල ජලාශය, රන්ටමේ ජලාශය වගේ විශාල ප්‍රදේශයක් මේ හරියට බලා ගැනීමේ අවස්ථාවක් තියෙනවා.